හයි කොහොමද? ඔන්න කාලෙකට පස්සේ ෂූට් එකකට ඇවිල්ලා මට ගින් ඔය සවාරියක් යන්න හම්බුණා. මේ මම යන්නේ බෝට්ටු සවාරියක් ගින් ඔයේ. මේ ගින් ඔය කිලෝමීටර් 116ක් දිගයිලු. ඒ වගේම මේක පිහිටලා තියෙන්නේ මීගමුව වයිකාල ප්‍රදේශයේ. ඔයාලටත් පුළුවන් මේ වගේ බෝට්ටු සවාරියක් යන්න වයිකාලට ආවොත්. අම්මෝ මේකට හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. දන්නවද මේ පැත්තේ කියුල් කඩලාන පරිසරයක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කොහෙවත් නැති විදිහට ලස්සනට මේ කඩලාන ශාක මෙහි වැවිලා තියෙනවා. කාලෙකට පස්සේ දැක්ක හරිම ලස්සන පරිසරයක්. ඇත්තටම මම මේ ගමනේදී ෂූට් එකට වඩා එන්ජොයි කළේ මේ බෝට්ටු සවාරියට. අපි මේ පරිසරය බැලුවා විතරක් නෙමෙයි, මෙතන තියෙනවා මෝය කටක්. ඒ කියන්නේ ගඟයි මුහුදයි එකට එකතු වෙන ස්ථානයක්. මෙතන ගොඩක් ගැඹුරයිලු. ඉතින් යන කට්ටිය පරිස්සමෙන් යන්නේ. කොහොම වුණත් මේ වගේ තැන්වල යනකොට මතක ඇතුව ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලයිෆ් ජැකට් දාගෙනම යන්න ඕනේ. අනිත් එක මේ වගේ තැන්වලදී බහින්න යන්න එපා. මොකද අපි දන්නේ නැහැනේ කොයිතරම් ගැඹුරක් මේ වගේ තැන්වල තියෙනවද කියලා. පරිසරයේ ලස්සන අත්විඳින්න, ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම බෝට්ටු යන ගමනුත් එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි වැඩි සෙල්ලම් දාන්න එපා. පරිස්සමෙන්. මාත් ඉතින් ලස්සනට ෆොටෝ ෂූට් එකක් වීඩියෝ ෂූට් එකක් කරගත්තා. ආයි කවදා හම්බ වෙනවද මේ වගේ අවස්ථාවක්? එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ආයිමත් දවසක ලස්සන vlog එකක් කරන් ඕගොල්ලන්ව හම්බ වෙන්න එන්නම්. බයි.